Hello friends, ඉතින් සාදර මිලිගන්න තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම කරන්න යන්නේ ෆුට්බෝලෙන් ජග්ලින් පුරුදු වෙන්න. ඉතින් ඔයගොල්ලෝ ජග්ලින් කියන එක දන්නේ නැත්නම් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් friends. මේ තියෙන්නේ ජග්ලින් කරන හැටි. ඉතින් friends මට ජග්ලින් ඉගෙන ගන්න තියෙන්නේ දවස් 2යි. මම මේකෙන් පහක් එක දිගට ගහන්නත් ඕනේ. ඉතින් ඒ කියන්නේ පහක් එක දිගට ජගල් කරන්නත් ඕනේ. හරි ඉතින් friends මං හිතනවා දැන් ඔයගොල්ලෝ ජග්ලින් ගැන දන්නවා ඇති කියලා අර මං කියපු දේවල් එක්ක. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. Let's go. හරි friends ඉතින් මේ තියෙන්නේ මම ජග්ලින් කරන්න යන ෆුට්බෝලේ. ඉතින් මේ තමයි මම coach. ඉතින් මං එකන් coach බලන් ඉන්නවා friends. එහෙනම් let's go. හරි ඉතින් friends මේ අපේ පළවෙනි දවස නම් ඉතින් මට දෙපාරක්වත් එක දිගට ජගල් කරන්න බැරුව තමයි හිටියේ. ඉතින් කොහොම හරි මම පුරුදු වෙලා හතරකට උපරිම සාමාන්‍යයෙන් හතරක් විතර කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම නවත්තලා ආයෙ පටන් ගත්තා friends. අවුව තිබ්බ හින්දා ඒත් අවුව නැති වෙන හින්දා මම වීඩියෝ එකට මේකට පුරුදු වෙන්නත් ඕන හින්දා කරා. ඉතින් කොහොම හරි අපේ පළවෙනි දවසේ ඉවර වුණා. ඉතින් friends මේ අපේ දෙවෙනි දවසේ නම් මම බෝල් දෙකකින් ප්‍රැක්ටිස් වුණා friends. ඉතින් කොහොම හරි මම දෙවෙනි දවසෙත් මේ විදිහට ඔයගොල්ලන්ට පේන විදිහට ප්‍රැක්ටිස් වුණා. ඉතින් මම මේක ප්‍රැක්ටිස් වෙලා ඉවරලා අපිට මම මේ බෝල් දෙකෙන්ම ජග්ලින් 5ට වඩා කරන්නත් ඕනේ. ඒකට තියෙන්නේ මට ඇටම් 5යි friends. ඒ කියන්නේ මේක චැලෙන්ජ් එකක් විදිහට දැන් ඉඳලා මම කරනවා. ඕකේ friends ඉතින් අපේ චූටි බෝලේ පළවෙනි ඇටෙම්ප්ට් එක අපි කරලම් බලමු. 1 2 දෙපාරයි කරන්න පුළුවන් වුණේ friends. දෙවෙනි ඇටෙම්ප්ට් එකෙන් අපි බලමු 1 2 3යි friends. මට 3 පාරයි එකකින් කරන්න පුළුවන් වුණේ. තුන්වෙනි එකේ 1 2 3යි 4යි 5යි 6යි 7 පාරක් කරා friends. ඒ කියන්නේ අපි 5ට වඩා කරා. අපි දෙවෙනි අපේ ලොකු බෝලෙන් කරලා බලමු පළවෙනි ඇටෙම්ප්ට් එක friends. 1 2 3යි friends. ඒක හරියන්නේ නැහැ friends. අපි දෙවෙනි එකත් කරලා බලමු 1 2 ඒකත් හරියන්නේ නැහැ friends. තුන්වෙනි එකේ 1 2 3යි 4යි 5යි. Here I come. Oh, here I come. හරි friends ඉතින් අපි පහම කරලා ඉවර කරා. ඔයගොල්ලෝ දකින්න ඇති friends. ඉතින් මේක නම් වැඩක් නෑ. එහෙනම් යන්න. හරි ඉතින් friends අන්න ඒ විදිහට මම මගේ ජග්ලින් චැලෙන්ජ් එක ඉවර කරා. ඉතින් වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයගොල්ලෝගේ අදහස් පහළ තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා friends. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ගෙහින් එන්නම්. සුබ දවසක්.